EFS ERP සිස්ටම් එකේ අපි කස්ටමර් කෙනෙක් ක්‍රියේට් කරගන්න විදිය අපි බලමු දැන් මෙන්න EFS ERP සිස්ටම් එකේට අපිට මේ විදියට ඉන්ටර්ෆේස් එක ලොග් වුණාට පස්සේ LND ACT CM PWM කියලා ඔප්ෂන්ස් හතරක් තියෙනවා. එතනින් අපි මුලින්ම CM කියන ඔප්ෂන් එකට යන්න ඕනේ. CM කියන තැනට ගියාට පස්සේ අපිට පෙන්නනවා customers කියන තැනක්. එතනට ගියාට පස්සේ customer list ඒ වගේම added new customer කියලා තියෙනවා. මෙතනදී customer list කියලා පෙන්නන්නේ අපි කලින් customer කෙනෙක් create කරලා තියෙනවා නම් ඒ customers ටික අපිට මෙතනදී පෙන්නනවා. added new customer අපි දැන් මුලින් ගිහින් බලමු අපේ customer කෙනෙක් create කරගන්නේ කොහොමද කියලා. මෙතනදී personal ඒ වගේම business කියලා පෙන්නනවා. මේ customer අපේ personal customer කෙනෙක්ද නැත්නම් අපේ business customer කෙනෙක්ද කියලා අපිට මෙතනදී පෙන්නනවා. අපේ business customer කෙනෙක් නම් මේ තියෙන details ටික මේ විදිහට අපිට පුරව ගන්න පුළුවන්. මම අද personal customer කෙනෙක්ගේ details ටික පුරවලා දෙන්නම්. මේ පුරවන විදිහ අපි මම මුලින් ඉඳලම ඔයාලට කියලා දෙන්නම්. මෙතනදී document type ඒ වගේම NIC passport BRN මුලින්ම අපි NIC details එක මෙතනදී දාගමු. මෙතනදී NIC details එක වැරදුනොත් අනිවාර්යයෙන් invalid number කියලා දැන මේක මෙතන red color යටින් පෙන්නනවා. මේ number එක හරි නම් මෙතනින් හරි ලකුණු වැටලා automatically මේ විදිහට පෙන්නනවා. ඊට පස්සේ තියෙනවා upload NIC BR passport කියන එක. මෙතනදි කියන්නේ අපේ මම අප්ලෝඩ් මෙතනදි දැන් මේ NIC එකක්ද passport එකක්ද BRN එකක්ද කියලා අපි NIC එක මම තෝරගත්තේ NIC එක මෙතනදි මම NIC එකේ ඉදිරිපස්ස පෙනුම සහ පිටුපස පෙනුම නැත්නම් ඉදිරිපස මොහොනක ෆොටෝ එකක් සහ පිටුපස මොහොනක ෆොටෝ එකක් ඉතින් අපි අප්ලෝඩ් කරගන්නවා එතන browser එකට ගිහිල්ලා NIC එක මේ විදිහට අප්ලෝඩ් කරගන්න පුළුවන් ඊට පස්සේ NIC එකේ back side එක මේ විදිහටම අපි අප්ලෝඩ් කරගන්නවා ඊට පස්සේ මෙතන තියෙනවා personal information වලට ගියාට පස්සේ මෙතන title ඊට පස්සේ මෙතන අපි details එක පුරවනවා full name NIC එක මේ NIC එකේ තියෙන යාගේ full name එක මෙතන ඇතුළත් කරන් කියලා තමයි කියන්නේ මෙතන full name එක ඇතුළත් කරගමු මෙතනදී එයාගේ නම ලෙල්ලපිටියගේ පුෂ්ප කුමාර. එතකොට මෙතන මිඩල් එයාගේ ෂෝට් නේම් එකයි එයාගේ නමේ අන්තිම කොටස ඔටෝමැටිකලි ෆිල් වෙනවා. ඊට පස්සේ මෙතනදී ඉල්ලනවා එයාගේ other names. ඒ කියන්නේ එයාගේ නමේ ඉතිරි කොටස. එතකොට මෙතනදී අපි දාන්න ඕනේ එයාගේ වාසකම ඇරෙන්න උතුරු නම මෙතනට අපි පේස්ට් කරගමු. ඊට පස්සේ එයාගේ තවත් ඩීටේල්ස් ටිකක් පුරවන්න තියෙනවා පල්ලෙහාට ගියාම එයා මේල් කෙනෙක්ද ෆීමේල් කෙනෙක්ද ඒ වගේම බර්ත්ඩේ එක ඒ වගේ දේවල් අපි මෙතනදී ඒකත් පුරවගෙන යමු මේල් බර්ත්ඩේ එක මේ විදිහට ඊට පස්සේ මෙතනදී තියෙනවා එයා මැරේජ් කෙනෙක්ද නැත්නම් අන්මැරේජ් කෙනෙක්ද කියලා මෙතන දාන්න ඉතින් අපි සිංගල් කියන ඔප්ෂන් එකට මම දෙනවා ඊට පස්සේ කස්ටමර් ෆොටෝ වෙබ්කැම් මෙතනදී අපිට මේ ඩීටේල්ස් එක ෆිල් කරද්දි කස්ටමර් ඔයාලගේ ඉන්නවනම් ඔයාගේ වෙබ්කැම් එක ඔටෝමැටිකලි ඕන් වෙලා තියෙන්නේ මෙතන ඔයාලට කස්ටමර්ගේ ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්න පුළුවන් ඔයාලට ඒ විදිහේ කස්ටමර්ගේ ෆොටෝ එකක් අප්ලෝඩ් කරගන්න බැරි නම් මෙතන ඔයාලට අපි තවත් ඔප්ෂන් එකක් දීලා තියෙනවා කස්ටමර් ෆොටෝ මැනුවල් අප්ලෝඩ් කියලා. එතකොට කස්ටමර්ගේ ෆොටෝ එකක් මේ විදිහට browser එකට ගිහිල්ලා ඔටෝමැටිකලි අපිට අප්ලෝඩ් කරගන්න පුළුවන් මේ විදිහට මැනුවල් අප්ලෝඩ්. කස්ටමර් සිග්නේචර් එකත් මේ විදිහටම browser එකට ගිහිල්ලා අපේ කස්ටමර්ගේ සිග්නේචර් එක මේ විදිහට අපිට ඇඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන මේක තමයි වැදගත්ම කොටස. bank account details. මෙතනදී ඔයා bank account details upload කරන්න තියෙනවා. මෙතන ඔයා bank account detail upload කරගන්න පුළුවන් ඔයාට වඩාත් හොඳයි. ඒ කියන්නේ මේ customer වාට online payments, ඒ වගේම bill payments, ඒ වගේ දේවල් කරනවා නම් එයාගේ details ටික මෙතනදී ඔයාට upload කරගන්න පුළුවන්. මම මෙතන මගේ customer ගේ details ටික add කරගන්නවා. මෙතන bank එක select කරගන්න තියෙනවා. ඊට පස්සේ branch එක. ඊට පස්සේ account number එක.
පස්සේ මෙතනදී අපි ඔයාලට තියෙනවා බැංක් ඩීටේල්ස් එකක් හෝ දෙකක් ඇඩ් කරගන්න. එයාගේ බැංක් ඩීටේල්ස් දෙකක් ඇඩ් කරගන්න පුළුවන් නම් දෙකක් හෝ එකක් මෙතනදී ඇඩ් කරගන්න. ඊට පස්සෙ මෙතන අපි දකුණු අත පැත්තේ තියෙන ඉන්ටර්ෆේස් එකට ආවට පස්සේ මෙතන තියෙනවා කස්ටමර් ලොකේෂන් GPS. මෙතනදී අපි pick location on map කියලා තියෙනවා. මෙතන අපිට ඔප්ෂන් එකක් අපි එතනට ගිහිල්ලා ඉවරලා අපේ කස්ටමර් එකේ තියෙන ලොකේෂන් මේ විදිහට අපිට GPS තාක්ෂණයෙන් මේ විදිහට අපිට මේ විදිහට ලොකේෂන් ක්ලික් කරගන්න පුළුවන්. මම දැන් ලොකේෂන් එක ක්ලික් කරගන්නවා. මේ විදිහට ලොකේෂන් එක ක්ලික් කරලා ඊට පස්සේ අපිට ඕන තරම් ලොකේෂන් මේ විදිහට ක්ලික් කරලා ඉවරලා මෙතන තියෙන confirm location අපි confirm location දෙනවා. ඊට පස්සේ ඔටෝමැටිකලිම මේ විදිහට fill ඊට පස්සේ අපිට එතකොට එයාගේ ඇඩ්‍රස් එක ඒ වගේ දේවල් fill කරන්න ඕනේ නැහැ ඔටෝමැටිකලිම ඒක මෙතනදී මේ අතන ලොකේෂන් එක map එකෙන් අපි ඇක්ටිව් කරන නිසා මෙතන ඔටෝමැටිකලිම එයාගේ ඇඩ්‍රස් ඒ දේවල් fill වෙනවා ඊට පස්සේ මෙතන අපි අර මෙයා මේ ලොකේෂන් එකේ කොච්චර කාලයක් ජීවත් වුණාද කියන එක මෙතනදී එයාගේ ඩීටේල්ස් ගන්න මෙතනින් දාගමු ඊට පස්සේ post ඊට පස්සේ මෙතනදී අපි postal address කියන තැනදී same as above කියලා දැනක් තියෙනවා. අපි දැන් ටික් එක දාගමු. එතකොට මේක automatically මේ විදිහටම fill වෙනවා. other details කියලා option එක. මෙතන තියෙනවා land phone, work phone, mobile phone, fax number, ඒ වගේම email කියලා. මම මෙතනදී mobile phone number එක add කරගන්නවා my customer එකේ. මේ විදිහට mobile phone number add කරගන්න. ඔයාගේ customer එකේ ඒ වගේම land phone number එකක් නැත්නම් work phone number එකක්, fax number එකක්, ඒ වගේම email numbers තියෙනවනම් ඕගොල්ලෝ මෙතනට add කරගන්න පුළුවන්. ඊට පස්සේ අපේ customer මොකක්ද මේ වෙනකොට කරන job එක. එයා මොකක්ද කරන්නේ කියන එක තමයි අපිට මෙතනදී add කරන්න තියෙන්නේ. මම මෙතනට test කියන එක දානවා. ඔයාලගේ customer ගේ details මේ විදිහට fill කරගන්න. මේ මං කියන ඩීටේල්ස් ටික හරියට මේ විදිහට හරීම ක්‍රමානුකූලව පුරවගත්තොත් ඔයාට ඊට පස්සේ මේ විදිහට කස්ටමර්ගේ ඩීටේල්ස් හරිම ආකාරයට ෆිල් කරගත්තොත් ඔයාට මෙතන මේ සබ්මිට් බටන් එක රතු පාටට පෙන්වනවා. එතකොට ඔයාට මේ කස්ටමර් ඔයාට ක්‍රියේට් කරගන්න පුළුවන්. අපි බලමු කස්ටමර් ක්‍රියේට් වෙන විදිය. හරි. බලන්න මේ 11 කියන නම්බරේ තියෙන්නේ LP කුමාර පෙන්ඩි. අපි මෙයාව එතනට ගිහලා අපි බලමු එයාව අපි පුරවපු කෙනා නේද කියන එක. මේ තියෙන අපි පුරවපු කෙනාගේ ඩීටේල්ස් මේ විදිහට අපි added new customer ගිහිල්ලා customer කෙනෙක් create කරාට පස්සේ මේ customer list කියන එක්කෙනා තැනට automatically fill වෙනවා. ඒ වගේම successfully created the customer කියලා මෙතනින් අපේ ඒ වගේම කොළ පාටට බාර් එකකින් මේ දේ පෙන්නනවා.